ශ්‍රී බුද්ධ වර්ෂ 2477 කියන්නේ මේ වංශල ආරම්භ කරපු කාලෙම වාගේ අවුරුදු 100ක් ඔක කියන්නේ. දැන් මේ 2560 ගණන්නේ අවුරුදු 100කට කිට්ටු එකක්. අපි දැන් මේ ඉන්නේ ජදිගම රජමහා විහාරයේ උමි අපි දැන් ඉන්නේ මේ මෙතන සෙල්ලිපියක් තියෙනවා අපේ නාලිකාවේ අපේ මායා දේශයේ සහ දිය කඩේම නාලිකාවල රැඳී සිටින සහෘදයන්ට සහ අලුතෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන අයට පැහැදිලි කිරීමක් වශයෙන් මණ්ඩාර මහත්තයා අපිට මේ පොඩි හැඳින්වීමක් කරන්නකො මේක අපි මේ තියෙන ඇත්තටම මේ පෝට් යුගයේ 6 වෙනි බෝනක බාහු රජුරුවන්ගේ කාලේ එතුමාගේ නියමයෙන් වික්‍රමසිංහ අධිකාරම් විසින් පිහිටවන ලද ශිලාලේඛනයක් පූර්ව ලිපියක්. මේක ඇත්තටම කියවෙන්නේ දැන් ඔය දදිගම මේ පූර්ව ලිපියේ ඒ තමයි මේ දැන් කෝට්ටේ ජයබාහු කුමාරයා රජ වුණාම රජ කරාම ඊට පස්සේ මේ ඒකේ ඔහුව මරලා මේ 6 වෙනි බෝනක බාහු රජ වෙනවා මේ සප්මල් කුමාරයා. ඒකට ඒක ඇත්තටම ඒකට විරුද්ධ වෙනවා රටේ සමහර ජන කොට්ටාසයක් සහ රාජකීය පෙළපතේ සමහර අයත් ඒකට විරුද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී මේ හතර කෝරළේ සහ මම හිතන්නේ කළුතර ප්‍රදේශයේ දක්වා මාතර ප්‍රදේශයේ දක්වා කෝට්ටේ රාජධානියට විරුද්ධව අභ්‍යන්තර කැරැල්ලක් ඇති වෙනවා. අර ඒ හේතුව නිසා අර ජයබාහු කුමාරයා මරලා රජ වෙච්ච හේතුව නිසා ඒකේ ප්‍රධාන කොට්ටාසයක් නැත්නම් ප්‍රධාන මේ කේන්ද්‍රයක් තියෙනවා මේ හතර කෝරළේ. මේ හරිය හතර කෝරළේ බෙලිගල් කෝරළේමයි. ඒ නිසා මේ හතර කෝරළේ ඇති වෙච්ච මේ කැරැල්ල මේකට කියන්නේ සිංහල සංඝය කියලා. සිංහල සංඝය. ඒ සිංහල සංඝේ මැඩපවත්තන්න තමයි මේක මේ රජුරෝ නිකුත් කරන ආඥාව මේ පිළිටවන්නේ. මේක කියන්නේ ඒ කැරලිකරුවන්ට වෙතන කරන නිවේදනයක් තියෙන්නේ. ඒ කියන්නේ රජුරවන්ට යටත් කරුවොත් අභය දෙනවා කියලා. ඒ කියන්නේ නැත්තම් විනාශ කරලා දානවා. ඒ නිසා මේ රජුරවන්ට යටත් වෙන්න අනට කීකරු වෙන්න එහෙම වුණොත් තීරුණු දෙනාට මේ කැරැල්ලේ ඉන්න අයට ජීවිත දාණය දෙනවා. ඒ කියන්නේ මොකුත් කරන්නේ නැහැ කියලා ඒක තමයි මේ ශිලාලේඛනයෙන් කියන්නේ. මේක වික්‍රමසිංහ අධිකාරම් කියන්නේ රජුගේ අධිකාරම් කෙනෙක්. ඔහු තමයි මේක පිළිටවන්නේ මේ ජනතාව වෙත කැරැල්ලේ ජනතාව වෙත කරන නිවේදනයක් හැටියට 6 වෙනි බෝනක බාහුගේ 8 වන රාජවංශය. ඒ කියන්නේ 15 වෙනි සියවසට අයිති වෙන්නේ 1470 1477 තමයි 6 වෙනි බෝනක බාහු රජ කරන්නේ. අන්න එයා ඉතින් මේක සිංහල භාෂාව තියෙන සිංහල භාෂාවෙන් ලියන ලද ශිලාලේඛනය. බොහොම ස්තුතියි බණ්ඩාර මහත්තයා මේ අපි මේ ප්‍රේක්ෂකයන්ට හොඳ ඉගෙනීමක් ලැබුණා එතනින්. මේ සඳහා තවත් අපිත් එක්ක රැඳී සිටින්න තවත් විස්තර අපි ගේනවා. Thank you.